අයිබෝන් අයිබෝන්. අර මේ මෙච්චරකල් මොකක්ද මේ දුටගෙමුණු කියලා කිව්වේ කාටද? මහින්දටනේ. එතකොට දුටගෙමුණු මහින්ද නම් විහාරමාදේවි කොහොමද ශිරන්ති වෙන්නේ? බෑනේ අම්මනේ. ඒකයි කොහොමද වෙන්නේ? වෙන්න බෑ. අද මාරු වුණානේ ඔක්කොම. දැන් බලද්දී දැන් මහින්දට වෙන නමක් නේ. අපි මොකද්ද කාවතිස්සද? කවුද රජතුමා? මම කැලණිතිස්ස. මට නම හරියට එන්නේ මං හිස්ට්‍රි ෆෙයිල්නේ. හරිද? මේ කමන්නේ මේ කොහොම වුණත් මට කියන්න ඕන උනේ දැන් මෙච්චර කල් දුටගෙමුණු කියලා කිව්වට මහින්දට අද ඒක මාරු වෙලා තියෙන්නේ. හේතුව ඒ හින්දානේ මේ සිරන්තිට කියන්නේ විහාරමාදේවි කියලා. කකා දෙක එකයිනේ වෙන්න පුළුවන්. දෙකෙන් එකක් වෙන්න ඕනේ. හරි. මොනවද මැඩම් ආවද? ආවා. එදා වගේ පෞද්ගලික මේ හේතුවක් මත පදනම් වෙලා මේ ඒක මගේ හැරියද කියලා අපි දන්නේ නැහැ. නමුත් අද නම් ආවා. කොහොම හරි සිරිලිය සවිය ගිණුමේ ආක්‍රමණිකතාවයක් සම්බන්ධයෙන් තමයි එයාව කැඳවලා තිබ්බේ. අද නෙමේ 27 වෙනිදා තමයි කැඳවලා තිබ්බේ. හැබැයි පෞද්ගලික හේතුවක් මත එන්න බෑ කියලා අපරාධ විමර්ශන කොට්ටාසයට දැනුම් දීලා තිබ්බා. ඒ අනුව අද තමයි ආපහු එන්න කියලා කැඳවලා තිබ්බේ. ඉතින් අද කොහොම හරි ඇවිල්ලා තිබ්බා මහින්ද රාජපක්ෂත් ඒකට ඇවිල්ලා තිබ්බා. ඉතින් අපිට පින්තූර සහ වීඩියෝ තියෙනවා. අපි ඒක බලමුද නැත්නම්? ඔව් ඒ බලන අතරතුරම කතා කරමු නේද? ඔව් බලන්න. මේක තමයි ආපු මේ තියෙන පින්තූර. මේ FCID කැඳවලා තිබුණ සිරන්තිවේ විතරයිනේ. ඔව්. නාමල් කැඳවලා මෙච්චරයි එන්නේ ඒක ගැන. මහින්දත් එක්ක ආවේ මහින්දට එන්න පුළුවන් ලෝයනේ. තමන්ගේ. හැබැයි ඇතුළට කියන්නේ ගේට්ටුවෙන් තල්ලු කරලා ඵලයන් කියලා තල්ලු කරලා ගියා. උඹ තනියෙන් පොඩිය කාපන් කියලා. යන්න දෙන්නේ. වීඩියෝ එකත් බලන්න මෙහෙම නේද? වීඩියෝ එක මෙන්න මේක බලමු අපි මේ ලයිව් එකේ මෙන්න මේක පෙන්නන්න. අපි ඔබ මහින්ද හිතනවා ඇතිනේ මේ ඩයලොග්ස් ටික තමයි බං උඹලා මටත් කිව්වේ කියලා. කියලා තමයි මාව ගෙදර යව්වේ. මෙතනින් බහින් සර ඉස්සරහා. තල්ලු කරන්න එපා. පිටිපස්ස තල්ලු කරන්න එපා. ජනතාව ඔබ සමගයි ඡන්දයක් දෙන්න එකෙක් නෑ. 2.50ට බැස්සුවා. මැඩම් පොඩ ඉන්න මැඩම්. කට්ටිය හැට කළ බස්සන පොඩ. ඔතේ දොරාරින් මැඩම් බහින්. ඔව් ඔව්. අර කියන්නේ ලියන් ආපු ගැටලුවට කියනවා නේ. 27 වෙනිදා ඉඳන් පාඩම් කරලා තියෙන්නේ. මේක අතල් තියෙනවා. මම කොහේ හරි දැක්ක මේ YouTube එකක හරි සමාජ මාධ්‍යයකක මේ වීඩියෝ එකට කැප්ෂන් එක මේ හෙඩින් එකක් දාලා තිබ්බා මහින්ද සිරන්තිව FCID එකට බාර දෙයි කියලා. එකමයි කියන්නේ කියන්නේ. නිර්මාණාත්මක දෙයක් කියන්න බෑ. බස් කීයක් කවද? මැඩම් අපි ඔබ සමගයි කියලා කියන්නේ නේ. මැඩම් ඔබ සමගයි. මේ සිරන්තියේ ආරක්ෂක බලකායේ හාමුදුරුවෝ නමුත් ඉන්නවද? පොඩ ගන්න. මේක ඔඩියෝ ටික අහමු. ඒකට පොර කනවා.
ජයවත් කියනවා මේ 100 ලියන්නේ. ඒ මඩම්ට ඇතුළට යන්න ඉඩ දෙන්න. ඇතුළට යන්න දෙක නතර කරගන්න ඕනේ බං. ඒ ජනතා අභිලාෂය බලන්න. උදව් කරන්න. මඩට උදව් කරන්න ගානේ ඇතුළට යන්න. අන්න උදව් කළා. හරි. තනගත්ත. අම්මා. නාමල්ගේ තෙරවෙන වීඩියෝ එකට වඩා නම් හොඳයි. බොරු මේකක් ඇති කරේ. කනගාටුදායක සිද්ධිය තමයි ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය. හොරකමට, වංචා දූෂණයකට, යම් අපරාධයකට ප්‍රශ්න කරන්න හිටපු දේශපාලඥයෝ ගෙන්න ගත්තම අන්න මේ විදිහට තමයි හැසිරීම් තියෙන්නේ. ජය වේවා ඔබ සමගයි, ඔයා නැතුව බෑ, අරකයි මේකයි කියලා. දැන් මං කියන්නේ මෙහෙමයි. දැන් යන්නේ මොකටද? බරපතල අපරාධයක් සම්බන්ධයෙන් තියෙන සැකයට විමර්ශනයකට යන්නේ. සිරිලිය සවිය නමින් මරදාන BOC එකේ පටන් ගත්ත ගිණුමක්. ඒ ගිණුමේ 3 දෙනෙක්ගේ නමින් ඒ ගිණුම පටන් ගන්නේ. එතකොට ඒක ඇඩ්‍රස් එක කාල්ටන් එක ඒ කාල්ටන් එකට අදාළ ඇඩ්‍රස් එකේ මේ ගිණුමේ හිමිකාරිය 3 දෙනාගෙන් එක්කෙනෙක් S රාජපක්ෂ. ඒ S රාජපක්ෂගේ ඩෙන්ටිටි කාඩ් එක 2/9 V. හරිද? මෙවැනි ආකාරයට කෝටි ගාණක් මුදල් එම ගිණුමට එනවා. ආපසු ඒ ගිණුමින් නැවත මුදල් වෙනත් ගිණුම් වලට ගිහිල්ලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ සෙක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විමර්ශන කරද්දී ඒකට අදාළව අදාළ මේ පුද්ගලයන් ගෙන්නගෙන මේ කට උත්තර ලියාගන්න ගෙන්නගෙන අවස්ථාවේදී එසිරෙන ආකාරය මේඩම් හරිද? හොඳයි. මෙහෙම ගියොත් ඉතින් ආයි කොහොමද මේ හොරකම වංචාවෙම නවත්තන්නේ? දැන් බලන්න දැන් කාලයක් කිව්වනේ මාධ්‍යවේදීන්ටත් එම චෝදනා එල්ල වුණානේ. මේ අධිකරණ ඉදිරියේදී මේ චෝදනාව පැහැදිලිව මේ මාධ්‍යවේදීන්ටත් එල්ල වුණා. අධිකරණයට එනවා හොරකම වංචාව දූෂණය සම්බන්ධයෙන් නඩුවලට එනවා දේශපාලඥයෝ. එළියට එද්දි මයික් එක දික් කරලා අහනවා. ඉතින් මේ ඒ වගේ කාලකන්ණයෙන්කින් මේ රට හදන හැටි අහන්න පුළුවන්ද? දැන් එයා සමානයි මේවා. ඉතින් මිනිස්සුත් දැනගන්න ඕනේ. අපි හැමදාම කියනවා මේ හොරකම වංචාව දූෂණ නැවැත්විය යුතුයි කියලා. ඒක නවත්තන්න ඕනේ කියලා, හරියට විමර්ශනය වෙන්න ඕනේ කියලා අපි අපේ අභිලාෂය ඔකයි. හැබැයි ඒකට අපි ඉඩ දෙන්නත් ඕනේ. මෙහෙම මේ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනට භාජන වෙන අයව මේ උස්සලා තිබ්බත් මේ උස්සලා තියාගෙන ඒ විමර්ශන කරන්න බෑ. ඒ සාමාන්‍ය විදියට ඒ දේවල් වෙන්න ඕනේ. හරි කෙසේ වෙතත් ඉතින් ඒගොල්ලන්ගේ අභිලාෂයනේ ඔක. ද විහාර මහාදේවි වෙන දේවි මොකක් හරි එකක් නමක් තියාගෙන මේ උස්සගෙන යා හැකි. හැබැයි කෙසේ වෙතත් මේ මම දකින එකක් තමයි මේ සිද්ධියට අදාළව දැන් මේ සිද්ධිය ගැන කවුරුත් දැන් මේ දෙනුවත්නේ කවුරුත් දන්නවා. දැන් දවස් කීපයක් තිස්සේ මේ කතන්දර යනවා. සනුරි මතක් කරපු ආකාරයට 27 වෙනිදා එන්න කියනවා. ගියේ නෑ. ඊට පස්සේ සති 2ක කාලයක් කිල්ලුවා නේද? ඊට පස්සේ සති 2ක් දුන්නේ. අද එන්න කිව්වා. එන්න කිව්වම අද ඉතින් කරන්න දෙයක් නෑ. අද යන්න වෙනවා. ගියේ නැත්තම් ගිහිල්ලා උස්සගෙන යයි කියලා බයට හරි එන්නේ නැති. මේ මෙතන තියෙන තත්ත්වය තමයි මම දකින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ ඊට කලින් මම දන්නේ හිස්ටරි එක ඊට පසුව මම හිතන විදියට ප්‍රථම වතාවට ශ්‍රීලංකා රාජපක්ෂ විමර්ශනයක් සඳහා පොලිස් ස්ථානයකට යන්නේ. හරිද? මීට කලින් 2015 ජූනි 1 වෙනිදා මෙම සිද්ධියට අදාළම විමර්ශනයකට ඒ කියන්නේ සිරිලිය සවිය සම්බන්ධයෙන් විමර්ශනයේට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයටම ප්‍රකාශයක් මේ ගන්න අවශ්‍යතාවයක් තිබුණා ශ්‍රීලංකා රාජපක්ෂගෙන්. යහපාලන ආණ්ඩුව කාලෙදී. එතකොට මොනවද කළේ? පොලිස් ස්ථානයට ආවේ නැහැ. කතානායකවරයාගේ නිල නිවසට ගිහිල්ලා මේ ප්‍රකාශය සටහන් කරගත්තේ. 2017 දී වසීම් තාජුදීන් රග ක්‍රීඩකයාගේ ඝාතන සම්බන්ධයේ විමර්ශන කරපු කණ්ඩායම හොයාගන්නවා මේ සිරිලිය සවියට දීපු
මේ ඩිෆෙන්ඩර් රථයක් මේ කවුද රතුකුරුස සංවිධානයෙන් දීපු ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු වුණා. ඒක මේ ඝාතනයට පාවිච්චි වුණාද කියලා යම් සැකයක් මතු වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කරද්දී රතුකුරුස සංවිධානයේ නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් පැහැදිලිව කට උත්තර දීලා තියෙනවා. ඒ ඩිෆෙන්ඩර් එක කාටද දුන්නේ, මොන පදනමින් දුන්නේ, මොන සංවිධානයට දුන්නේ, මේ කියන්නේ සෙර්ලිය සවියට දුන්නා කියන එක. හරිද? එතකොට ඒගොල්ලෝ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ සිරන්ති රාජපක්ෂගෙන් 2017 දී ඒ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය වෙච්ච වෙලාවේදී පවා ඒ ගියනේ ඒ කට උත්තර දෙන්න. එතකොට මෙහෙම තමයි මේගොල්ලන් හිටියේ. දැන් නිරෝෂයේ ඔයාට පුළුවන්ද මේ යම් විමර්ශනයකට යන්න නැතුව අවුරුදු ගාණක් ඉන්න? පිස්සුවකද? දවසක්වත් ඉන්න දෙයිද? අහවල් දිනේ පොලිසියට එන්න කිව්ව නිකන් කියමුකෝ අපි මේ පොඩි මේ වලියක් ගිහිල්ලා මොකක් හරි එකක් වුණා කියලා. එහෙම යන්න නැතුව ඉන්න පුළුවන්ද? අත්අඩංගුවට අරන් උසාවියට දාන්නේ නැද්ද? දැන් අද හේමාල් රණසිංහ අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කළා. අපි කියන කතා කරමු. මම උදාහරණයට කියන්නේ ඒක නිකන් අර වලියක් කියන්නේ ගහපු සිද්ධියක්. බැලූ බැල්මට ගහපු සිද්ධියක්. එතකොට දවස් ගානක් එයා මේ පොලිසියට ආවේ නැහැ කියලා චෝදනාවකුත් තියෙනවා මේ ඇස්සේ. ඒ අත්අඩංගුවට ගන්න එක හේතුවක්. අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරනවා. එතකොට මේ අනිත් පුරවැසියන්ට එහෙම ඉන්න බෑ. මේගොල්ලන් තාම මේ බලය නැති වුණාට දැන් මෙච්චර මහ ජනතාවක් එක්ස්ප්‍රෙස් කරගෙන මේ විමර්ශන ආයතනක ඉස්සරහා විමර්ශනයට බලපෑම් කරන්න පුළුවන් ආකාරයට හැසිරෙන්න පුළුවන් නම් සංවිධානාත්මක ඇවිල්ලා තියන්නේ ඒකේ ෆොටෝ දිනනවා. එතකොට මෙහෙම ඇවිල්ලා මේ විමර්ශන වලට බලපෑම් කරන්න උත්සාහ කරනවා නම් ආයි මොකද්ද කතා? ඔව්. අපි මේ තව ඉඩ එකක් තියෙනවා. ඔක පොඩ්ඩක් බලමුද? තමයි හයියක ඕපන් කරලා රිමාන්ඩ් එකේ ගියේ. ඒක හරි අභිමානයක්. නේ ඒකයි. දැන් මිනිස්සු හිතනවා රිමාන්ඩ් එකට යන එක අභිමානයක් කියලා. ඒකත් මහින්දල වෙනුවෙන් රිමාන්ඩ් එකට යන එක හරි ලොකුයි. මට තේරෙන්නේ මිනිස්සුන්ගේ ආකල්පය බලන්න. අපි ආවා කොළඹට ශ්‍රීලංකාවට. තමයි නේද අහලා. ඒ ශබීර්ගේ වීඩියෝ නේද? ඔව්. අවුරුදු ගණන් ගන්නෑ. අඩුම ගානේ අර සටන් පාට ටිකවත් හරියට ලියාගෙන අනිත් අයගේ සටන් පාටවල ගන්නවා Tamanගේ මේවට. යුද්ධ දුන්න මාතාවට යුද්ධයේ දීපු මාතාවට. මේ නවත්තන්න මේව අහන්න බෑනේ යන නඩු දෙමක් ජයවේවා. ඒ යුද්ධ නිවා ගන්නගේ සිරාන්තිගේ සම්බන්ධ මොකද්ද? නෑ ඒක වෙන සම්බන්ධයක් තියෙනවා. මේක අය පොඩ මුලට දාන්නකෝ අර එයාගේ හයිවේ කතාව අහන්න. ඇති දැන් තේරෙනවනේ ඒගොල්ලත් එක්ක ඒ කියන්නේ මහින්දලා සිරන්තිලත් එක්ක ඉන්න කණ්ඩායම නැත්තම් ඒ කල්ලිය හිතන විදිහ. කොයි වගේ මානසිකත්වයක් තියෙන මේ වගේ මානසිකත්වයක් එක්ක ඉන්න අයත් එක්ක අනාගතයක් තියනවද? රට ඉදිරියට යන්න පුළුවන්ද? හරිද? එතනම බලන්න මෙතන මේ ඒගොල්ලන්ම මේ කියනවනේ සමහර දේවල් ඒගොල්ලන් කරපු අපරාධවල ඒගොල්ලන් මේ හිතනවා නිකන් ආඩම්බරයක් වශයෙන්. කොහොම අය තමයි අර මහින්ද කියලා ජනල් පඩිය එල්ලුණා මේ වෙයිස මරලවත් ගත්තේ නැත්තේ කියලා. මේ ජනාධිපතිකම උදාහරණයකට බලන්නකෝ දැන් මේගොල්ලන් මෙතන කියනවනේ දැන් ශ්‍රීරන්තිට මහින්දට එක දේවල් කියලා දැන් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආයි මහින්දව හරි ශ්‍රීරන්තිව හරි මේ ලොකු පුටුවට කියන්නද? ඒක කරන්න බෑ කියන කවුරුත් දන්නවනේ ඒක වෙන්නේ නැහැ කියලා.
දැන් ඒ කාලේ ඉවරයි. හරිද? හැබැයි මෙතන මේ අපරාධයක් සම්බන්ධයෙන් දැන් විමර්ශනයකට පුද්ගලයෙක්ව ගෙන්න ගන්න අවස්ථාවල මෙවැනි මෝඩ විදිහට හැසිරීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක්. මේක මේ දැන් කියනවනේ මේ මහින්ද නැත්තම් සිරන්ති නැත්තම් මේ රට නෑ, මෙහෙම නෑ, යුද්ධයක් නැත්, මේ යුද්ධය ඉවර කරන්න හම්බෙන්නේ මෙහෙමයි කියලා දැන් ഘോഷාව වලින් කියන දේවල්. මම නම් කියන්නේ මහින්දවත් සිරන්දිවත් නැති වුණා නම් ශ්‍රී ලංකාව කියන්නේ මීට වඩා සිංගප්පූරුව වගේ හැදිලා ඇති. සංවර්ධිත රටක්. ඔව් සංවර්ධිත රටක් හැටියට හැදිලා ඇති. මේ මහින්දලා සිරන්තිලාගේ සාපය තමයි ඒගොල්ලන් මේ රට කරපු හින්දා තමයි මේ යම් මේ අවුරුදු 10ක් තිස්සේ ඒගොල්ලන් කරපු ආර්ථිකයට කරපු අපරාධ සම්බන්ධයෙන්. හරිද? මේ හින්දා තමයි අපි අද දුක් විඳින්නේ. දැන් එක යුද්ධයක් තියාගෙන රටවටේ යන්න එපා. ඒ යුද්ධය කවදාව ඉවර කරන්න තිබුණා. යුද්ධ මේ වගේ මේ පාලකයන් නැති වුණාම හොඳ පාලකයෙක් අපිට මේ ලැබිලා තිබුණා නම් මේ යුද්ධයක් කියන්නේ අවුරුදු මේ 2009 දක්වා මේ එදියේදී යන එකක් නේ. ඊට කලින් මොකක් හරි සාම සාකච්ඡාවකින් හරි මොකක් හරි ක්‍රමයකට ඉවර කරන්න තිබුණා. අනික ඊට කලින් හොඳ නායකයෝ හිටියන යුද්ධයක් නැතු මේ ඇති වෙන්නේත් නැහැ. හරිද? දැන් මේ මහ ලොකුවට යුද්ධයක් මේ තාමත් මේ 2009 වෙච්ච දෙයක් තාමත් මේ විකුණන් කන්නනේ හදන්නේ. හරිද? මන්නම් කියන්නේ මහින්දලා ශ්‍රී නැත්තම් අපි සිංගප්පූරු වගේ මේ සංවර්ධිත රටක් විදියට අපිට මේ රටේ ජීවත් වෙන්න තිබුණා. දැන් එතන කියන ഘോഷාවලින් මට ඒකයි මේ එතනට ආපු අනිත් අය පොඩ්ඩක් පෙන්නමුද? මේ ටික නේද මේ 30 කුට්ටිය ඊට පස්සේ මොකද වීරසිංහ ඉන්නවා. WD වීරසිංහ ජානක වක්කුඹර උඩි මේ ප්‍රසන්න නෙමෙයි. පච්චික ගාරපුතා ඉන්නවා. ආරේ හිටියේ නේද? කවුද? තත්තු කොල්ල. කවුද? ඔය තව යහටෙන් තව දිනනවා. ඔය එකම එක. තව එකක් එද. අන්න ඉන්නේ නළුවා. සෙට් එක. මොකද්ද මෙයා නේද කිව්වේ මේ ගෝඩ් ටයිමර්. නෑ මෙයා නේද අර මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තිබ්බේ විහාර මහදේවී නෑ ඔව් මොකද්ද මේ ඔව් මේ දසමහායෝධයෝ කියන්නේ දසමහායෝධයෝ බලාගෙන ඉන්න මොකක් කරේ එකක් වීඩියෝ එක තියෙනවා බලමු කොම් බලමු ආතල්ලි මොකද කියන්නේ ඉතින් මේවා ඉතින් නොහැකියාව වහගන්න ජනතාවට මොකක් හරි මාතෘකාවක් දෙන්න බෑ එනකොට වන්දි ගෙවා ගන්න බැරි වෙනකොට බැරි මගුල් බාර අරගෙන කරගන්න බැරි වෙනකොට ජනතාවගේ ප්‍රතිචාරයේ ධර්ම විදිහට නැගී සිටිනකොට ජනතාවගේ පොඩ්ඩක් අර කටවහල තියලා අපි මේගොල්ලෝ දීපු මාතෘකාවල් ඔන්න දැන් කරනවා වගේ පෙන්වන්න පොඩි සම්දර්ශනයක් පවත්වන එක තමයි මෙතන වෙන්නේ. ඉතින් මෙහෙමයි ඉතින් කොහොමද ඉතින් තව එකක් තමයි ඉතින් අපි කොහොමද ඉතින් රටේ නායකයා වෙනුවෙන් අපේ තාම නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ අපි තාම ජනාධිපතිතුමා කියලා කියන්නේ ඒකයි. ඉතින් මෙහෙමයි දුටුගැමුණු කුමාරයා සංග්‍රහ භූමියට බැහැලා ඉන්න වෙලාවේ විහාර මහදේවියව සිරගත කරන්න හදනකොට දසමහායෝධයෝ ටික ඔක්කොම ඉතින් වටේ කොහොමද ඇවිල්ලා ඉන්නේ. ඔබතුමා මොන යෝධයද? සයිසෙකින් නම් මම හිතන්නේ මේ ටයිමර් වෙන්නේ. ඉරකවල 10කට අම්මා ඔබතුමාට මේ ගාමින් ලොකුගේ මහත්තයගේ මේ ආසන සංවිධායක දුර ලබා දුන්නා. ඒකත් ඒකත් එක ඇනගැනිල්ලක් නේ. ඒ කියන්නේ ෆොටෝ එකක් දැක්ක පළියට අපිට කියන්න බෑ. හැමදාම ගුරු ප්‍රචාරය කරන කට්ටිය මම හිතන්නේ ඒ පාර තමයි හොඳටම ඇනගත්තේ. මම ඒකෙන් වොයිස් එකක් දුන්නා. බලගේ පිච් එකේ මම මේමයි මැච් එක ගන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් හැමදාම කිව්වේ බොරු. ඒ බොරුව සමාජගත කරනවා. සමාජගත කළා මිනිස්සුම රවට්ටනවා. ඒක හොඳ උදාහරණයක් තමයි ඒක. දැන් තව බොරුවක් තියෙනවා ළඟදී. ඒකත් මම ළඟදීම ඔප්පු කරලා පෙන්නනවා. ආමීගෙන් පඩිගත්ත කියන එක. කවුද වාද? ආ ඒක මටත් ගානවනේ දිගට අරන් මම ආමීගෙන් පඩිගත්තා ලාන්ස්කෝප් සැරෙන් පිම්පොන් කියලා. ඒක මම මෙච්චර කාලයක් බලන් හිටියා සාමාන්‍යයෙන් කවුද මගේ නම කියලාම මේ කියන්නේ කියලා. මම කිව්වා මාව දාන්න අත්තරමුඩු ගන්න වැරද්දක් කළා දිනවනම් කියලා. හැමෝම පිම්පොන් කියලානේ කියන්නේ. පිම්පොන් කියලා කියන්නේ චරිතයක්. රජිත හිරාන් කියලානේ මගේ නම. රජිත හිරාන් ආමීගෙන් පඩිගත්තා ලාන්ස්කෝප් වල පිම්පොන් කියලා ප්‍රකාශ කරනකොට මම හරි ආසාවෙන් බලන් හිටියා. මොකද හේතුව මටත් උරුලා තිබුණේ එහෙම ප්‍රකාශයක් තමයි. ඒ කියන්නේ රංගපානවත් ආමියගේ කිට් එකක් ඇදලා නැහැ. ආමියගේ මේ උස රාමියකට ගන්නවා මම ඇත්තටම සන්තෝෂයි. ඒකයි මම ආමියකට යන ආසාවෙන් හිටියා. ඒතකොට පිළියන්දලා ආශ්‍ර සංවිධායක දුරකට ඇද්ද? නෑ ඒකත් ඉතින් ඔය ඒකත් ඔය ගහපු බොරුවක්. මොකද අර අජිත් නාරකල මහත්මයා මේ තමයි අපි මිත්‍රයා යාළුවා. ඒ කියන්නේ ඔබතුමා කොහොමද පොහොට්ටු ඒ හින්දා පහර ගහනවා. ඔව් ඉතින් අපි ඉතින් ඒගොල්ලන්ට ඉතින් මම හිතන්නේ තරජනයක් වෙලා ඉඳ වෙනදී මේ පාර පිට පාර එල්ල කරන්නේ.
හැබැයි ඉතින් මේමයි කොච්චර කොහොම කරත් දෙවියෝ අපිට දීලා තියෙන කටවල් අපි රට වෙනුවෙන් පාවිච්චි කරනවා. කෝටයිම්බර දෙයෝ කට විතරද දීලා තියන්නේ. මේ මොකක්ද ඔය අර කැස්පේ ආසන සංවිධායක ඔය ඒක අපි කියමු. ඒ කතන්දරේ මේ පිම්පොම්ම තමයි දාලා තිබ්බේ එයාගේ ෆේස්බුක් එකේ. එයා රස්සම් කරන ෆොටෝ ටික දැන් පොඩ්ඩක් පුළුවන් නම් ගිහිල්ලා බලන්න. එයාගේ ෆේස්බුක් එකේ ෆොටෝ මුකුත් නැහැ. ඔය ඩිලීට් කළේ. අන්න එක තමයි ඩිලීට් කරේ. හරිද? අනිත් එක මේ එක එකනා බොරු කියනවා ගැන කියනවා. පුළුවන් නම් ගිහිල්ලා බලන්න රජිත හිරාන් කියලා කියන මේ ෆේස්බුක් පේජ් එකට තියෙන තරමක් තියෙන්නේ ෂෙයා කරලා බොරු. ෆේක් නිවුස් මේ හේට් ස්පීච් ඕන තරම් හොයාගන්න පුළුවන් ගියා නම් මේ රජිත හිරාන්ගේ ෆේස්බුක් එකට. මම නිකන් මේකක් කියන්න මේක පුළුවන් පෙන්නන්න. ආනන්ද විජේපාල ගැන දාලා තියෙන පෝස්ට් එකක්. මේ තමන්ට මේව ගත්තයි කිව්වම මේ හරියට හිත රිදෙනවා. මේ බලන්න මේ පෝස්ට් එක දුඩුණ්ඩයක් හෝ භාවිතා නොකර උතුල දෙමළ කොටි හිතවාදෙන්ට අත්පත් කර දීම වෙනුවෙන් නිහඬ සටනක යෙදෙන සිංහල නමකින් පිළිසින දෙමළ කොටියා. දැන් අරයට සැරෙන් කිව්වම හරියට වේදනාවයි. ඔය වගේ ඕන තරම් දේවල් පොඩ්ඩක් ඔකේ උඩට පල්ලෙහාට ගියා නම් රිත් හිරන් කියන එකේ මේ කමෙන්ට්ස් වල තියෙන හැබොල් ප්‍රවෘත්තිමාන්න එපා. අන්න එක තමයි කියන්නේ. හෝම් එකට යන්නකෝ ඊළ පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලන්න. ඉතින් මොකොත් ඕනේ තමන්ම දාපු පින්තූරේ ඩිලීට් කළේ. ඒක තමයි ඉතින් තමන් අපි කලින් ඩිලීට් කරලා තියෙන්නේ. මුළු මේක පුරාම තියෙන්නේ ඔය වගේ දේවල් තමයි. ජාති වල කෙලෙගුණ දක්වන ඔබත් හිටට FCID මට එනවා වෙනත් වචනයක් එපා. හරි අපි යන් අන්තිමට තේරුම්න්නේ මේ පින්පොට කාලේ ඒත් එක්කම දැන් අලුත් දුට ගැමුණුවත් CID එකට කැඳවුවා. ඔව් මේ දෙක් මෙයා විහාර මහදේවි නන්නාමල් දුට ගැමුණු මේ එහෙනම් ඔහුවත් අපි මේ අපි නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සඳහා කැඳවුවා අද දිනේදී. කෙහෙල්බද්දර පත්මේ සමග තිබිච්ච සම්බන්ධතාවය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමයි පැය 4කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා. ඉන්පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගියා. එතකොට අම්මවත් පැය 4ක් ප්‍රශ්න කරලා තියෙනවා, පුතාවත් පැය 4ක් ප්‍රශ්න කරලා තියෙනවා. මේක ආරම්භයක් පමණයි. ඉදිරියේදී මේ විමර්ශන සිදු කළ යුතුයි. ඉදිරියට මේ විමර්ශන අරගෙන යන්න ඕනේ. විශේෂයෙන්ම සිර්ලිය සවිය සම්බන්ධයෙන් මේ දක්වා හරියට විමර්ශනයක් සිදුවපු ආකාරය නම් අපි දැක්කේ නැහැ. විශේෂයෙන්ම 2015 ආරම්භ වෙච්ච විමර්ශන. හැබැයි මේක අනාවරණ වුණේ 2013 දී මං හිතන්නේ. රාවය පොත්පතින් අනාවරණ කළේ. ඊට පස්සුව මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කතා බහට ලක් කළා. මෙතන අපරාධ දෙකක් තියෙනවනේ. එකක් මේ ෆේක් ඩොකියුමන්ට්ස්. දැන් ඕනම කෙනෙකුට තේරෙනවනේ සිරන්තික ඩෙන්ටිටි කාඩ් නම්බරේ වෙන්න පුළුවන්ද 2.9V කියන මේ අංකයක වෙන්න පුළුවන්ද ඕනම කෙනෙකුට තේරෙනවා. එතකොට 2015න් පස්සේ කරපු විමර්ශනවල සිරන්ති සම්බන්ධයෙන් කරපු විමර්ශන වලින් අනාවරණ වෙච්ච කරුණු මත ඉදිරියට මේ විමර්ශන ගියේ නැහැ. එක්තරා අවස්ථාවක මං හිතන්නේ BOC වල තිබිච්ච මේ විමර්ශනයට අදාළ සමහර ඩොකියුමන්ට් නැති වුණා. විශේෂයෙන්ම මේක දැන් ඕනම කෙනෙක් දැන් මේ බැංකුවට ගිහිල්ලා account එකක් මේ open කරද්දී මේ mandate එකක් තියෙනවනේ. ඒ අත්සන් කරන්න ඕනේ. අර form එකක් තියෙනවා. ඒ ඔක්කොම පුරවලානේ මේ යම් account එකක් හදන්නේ. එතකොට මේ account එකට අදාළව මේ mandate පත්‍රය නැහැ. කොහොමද වෙන්න පුළුවන්? ඒ දේවල් වෙන්න පුළුවන්ද? එතකොට මෙවැනි බාධාවල් තියෙනවා මේ විමර්ශනයට. මම එක බාධාවයි මේ කිව්වේ. මීට වඩා බාධාවල් කීපයක් තියෙනවා. මේ එතකොට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම මේ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. එතකොට මේ පරීක්ෂණ ඉදිරියට අරගෙන යන්න ඕනේ. යම් මොකද්ද නීති විරෝධී ගනුදෙනුවක් මේ ගිණුම් හරහා සිදු වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ ගිණුම් ඕපන් කිරීම සඳහා නැත්නම් ආරම්භ කිරීම සඳහා ලබා දීලා තියෙන මේ දත්ත මේ ඔක්කොම ව්‍යාජ දත්ත මේ සම්බන්ධනියුත් වෙනම කටයුතු කරන්න ඕනේ. ඒතකොට ඒක තමයි අපි මතක් කරන්න ඕනේ. ඊට අමතරව නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් අනිකුත් අපරාධ විමර්ශන සඳහා වගේම
පාතාල කල්ලි හා පාතාල නායකන් අතර ඔහුට තිබිච්ච සම්බන්ධයක් සම්බන්ධයේ සාක්ෂි හෙළි වෙනවා නම් ඒ සම්බන්ධයෙන්ුත් කටයුතු කළ යුතුයි. ශීලන්ති මේ FCID එකට ආපු විදිහ බිමල් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළද මේක පොඩ්ඩක් බලමු. අද දිනේදී අපි දුටුවා මේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය FCID එකට ගිහිල්ලා තියෙනවා. සිරන්ති නෙමෙයි මේ විහාරමාදී. සති දෙකක් කලින්ලා මම හිතන්නේ කලුත් හම්බෙලා තමයි ගියේ. දැන් සාමාන්‍ය සභාපතිතුමනි අපි පොලිසියකට යනකොට අපි පැමිණිල්ලක් කරනවා නම් අපේ හැඳුනුම්පත ගන්නවා. ඉතින් මම දැනගන්න කැමතියි අපේ මේ සුසන්ත දොඩාවත නීතිඥ මහත්මයා නීතිඥ අපේ മന്ത്രിතුමා තමයි මේ ගැන කතා කරේ. එතුමා මම හිතන්නේ ගොඩක් කරුණු දන්නවා. මම කැමති දැනගන්න FCID එකට යනකොටත් හැඳුනුම්පත දෙන්න ඕනද ඒ යන කෙනා කියලා. පොඩ්ඩක් ඔබතුමාට අවස්ථාවක් දෙන්න පුළුවන්ද මගෙන් වෙලාවක්? ඒක මාරු. සුසන්ත දොඩාවත. කරු මන්ත්‍රීතුමා. සුසන්ත දොඩාවත්ත කරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මූල්‍ය අපරාධ කොට්ටාශයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනකොට තමන්ගේ සැබෑ හැඳුනුම්පත තමයි ලබා දීලා පිවිසීම සඳහා විසිත පාස් එකක් අරගෙන යන්න ඕනේ. හැබැයි දැන් මේ විමර්ශනය සිද්ධ වෙන්නේ සිරිලිය ගිණුම සම්බන්ධයෙන් 3 දෙනෙක් එකතු වෙලා ගිණුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් වෙන නිසා ඒ ගිණුම ආරම්භ කරන්න පාවිච්චි කරපු හැඳුනුම්පත නඩු භාණ්ඩයක් විදිහට ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ඒක රැගෙන එන්න කියලා තියෙනවා නම් මම හිතන්නේ ඒකත් අරගෙන යන්න ඇති. ඒක විතරක් නෙමෙයි දැන් කට උත්තරේ ලියාගනිද්දිත් මේ සාමාන්‍යයෙන් නම ID ඇඩ්‍රස් එක ඒ ඔක්කොම මේ ලියාගනිද්දී ලේසියට පොලිසිය කරන මේ ඩෙන්ටිටි එක අරන් බලනවා මේ හරිද කියලා. සමහර එහෙමත් ලියනවනේ හුඟක් මම දැකලා තියෙනවා. මගුලක් වෙන්නේ. පොලිසිය දැන් හැමෝටම කටපාඩම් හින්දා අහන්නේ නැතුව ඒ ID නම්බර් එක. දෙක එහෙමත් දන්නේ නැහැ. කේව 9යි B කියලා තමයි. ID නම්බර් එක මේකනේ කියලා තියාගන්න. රටම දන්න ID නම්බර් එක. සාමාන්‍ය ID නම්බර් එක අර පොඩ්ඩක් මත තියාගන්න කරදරයි. මේක හැමෝම දන්නවා. මේ FCID එකේදී ශිරන්ති මොනවද දන්නවද කියලා තියෙන අතුරේදී. ඒකේ වීඩියෝ තියෙනවා. ඔව් ඔක බලන්න. බලට විහාරමාදී විහිළුවත් මොනවද බං? මට මොකද ජෝක් කරන්න තියාගන්න එපා. ඉතින් වෙන මොනවද මම කරන්නේ මේවට මේ තව දේවල් වුණා රටේ. මේ මාළුත් පොලිසිය ගියා. ඒවා ගැන කියන්නේ. මේ පොඩ්ඩයිනේ මේ නාම CID ආපු ඒකත් අම්මට පුතාට ඔක්කොම ගියාම අද පොඩ්කාස්ට් එක ඉවරයි. අද පොඩ්කාස්ට් එක අම්මටයි පුතාට. මේ මොනසට අවස්ථාවක් ඇත්තේ මම හේමල්ට කෝල් කරලා ආයි මම මොකද කරලම නැද්ද මේ රටට මං ගැන කියපල්ලා තොපි කියලා අයියෝ ආයෙත් බලමු අම්මදාන්ත මණ්ඩාරය හොරගුණ්ඩා ආණ්ඩුව කන්ටර් පන්කෝ ආගන්න බෑ ඉතින් අපෝ ගෙනාවා කියලා ආණ්ඩුව ඔක්කොම ඇහෙන්නේ නෑ ඉතින් අහන් ඇවිල්ලා කියන්න මොකක්ද අහන්නේ යන්න සර් එතුන්ටම යන්න සර් එතුන්ටම යන්න බොරට අතකල් බලන්න පර්ස් එක දිනනද කියලා ඊට පස්සේ හිටියේ පෝල්ටියුන් ටික පර්ස් එක දිනනද දන්නේ එකෙක් සුතියෙන් පිට කියනවා වෙන මොකක්ද දෙයක් කියනවා කතාවල එකක් කියන්නේ දැන් නෙමෙයි අනාගතේ තමයි සිංහයා තාම නෑ තාම නෑ තාම පොඩි නරි සීන් එකක් යන්නේ හරි
හරි අපි මේ අනිත් ප්‍රවෘත්තිවලට යමු. මේ වෙල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත්ත අද දිනේදී රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතාව පහර දීම සිද්ධියකට අදාළව තමයි ඔහු අත්අඩංගුවට ගන්න වෙල්ලවත්ත පොලිසියේ. ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී ඔහු ඉදිරිපත් කළා. එහිදී අපමත මුදා හැරීමට ලක්ෂයක මේ ශරීර ඇපයක් මත මුදා හැරීමට තමයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එතරම් ඔහු අත්අඩංගුවට ගන්නේ සිනමා විචාරකයෙක්. සිනමා විචාරකයෙක්. හරිය. හරි නේද? මට වචනේ එන්නේ එහෙම තමයි. කුට පහර දීම සම්බන්ධයෙන්. හරිද? එතකොට මේ පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. එක්තරා මේ ෆිල්ම් එකක මේ මොකක්ද මාධ්‍ය කට්ටියගෙම ඉස්සරහා මේ පාරදීමක් සිදු කළා කියලා තමයි චෝදනාව තියෙන්නේ. පැමිණිලිකරුගේ නමත් කිව්වා මට කොහෙද නෝට් කළා මට මතක වුණා. ජනවාරි 8 වෙනිදා තමයි මේ පහර දීම සිදු වෙලා තියෙන්නේ. හෙවලොක් සිටි සිනමා ශාලාවේදී හේමාල් රණසිංහ මේ විදියට පහර දුන්නා කියලා තමයි CCTV දර්ශන සමගම වෙල්ලවත්ත පොලිසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කවරවාර්තා ප්‍රීමියර් දවසේ තමයි අන්න මතක් වුණා. හරිද? මේව වෙලා තියෙන්නේ. එතකොට මේ කවුද හේමල් රණසිංහ වෙනුවෙන් අධිකරණයට පෙනී හිටිය නීතිඥ ඉන්දික වේරගොඩ මහතා. එතකොට ඉන්දික වේරගොඩ මහතා මේ කරුණු දක්වලා කියලා තියෙනවා මේ දිගින් දිගටම කවුද හේමල් රණසිංහ විවේචන ඔහුගේ නිර්මාණවල විවේචන කරලා තියෙනවා. ඒ හින්දා ඇතිවෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් පහර කාපු පුද්ගලයා ඒ කියන්නේ පැමිණිලිකරු ඔහුත් මේ ලක්මින රණසිංහ කියන පුද්ගලයා ඔහු සහ මේ හේමල් රණසිංහ දෙදෙනාම යාළුවෝ කියලා අධිකරණයේදී කියලා තියෙනවා. දෙන්නම හොඳ යාළුවෝ. එක් අවස්ථාවල මොකද්ද මෙහෙම කරන්න එපා කියලා අවවාද කරලා තියෙනවා. ඒක අහන්නේතෝ දිගටම මේ විදිහට කටයුතු කරපු හින්දා එක්තරා අවස්ථාවක පොඩි සිද්ධියක් වුණා කියලා. හැබැයි පහර දීමක් ගැන පිළිගන්නේ මේ පොඩි සිද්ධියක් මේ ඇති වුණා කියන එක තමයි හේමල් රණසිංහගේ පැත්තෙන් නීතිඥවරුන් අධිකරණයට කියලා තියෙන්නේ. කෙසේ වෙතත් මේ පහර කාපු පුද්ගලයා නැත්තම් පැමිණිලිකරු ලක්මිනි රණසිංහ මහතා වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතාද අධිකරණයේදී පෙනී ඉඳලා තියෙනවා. ඔහු මේ CCTV දර්ශන පෙන්නුම් කරලා අධිකරණයේ අවධානය යොමු කරලා තියෙනවා. මේ කවුද ලක්මිනි රණසිංහ කියන මේ පැමිණිලිකරු මේ විචාරකයෙක් වගේම ලේඛකයෙක්. ඒ වගේම මාධ්‍යවේදියෙක් කියන ඒ තුන් මේ ඕල් රවුන්ඩ් කෙනෙක්. එතකොට ඔහු මේ චිත්‍රපට සම්බන්ධයෙන් විචාරයක් කරද්දී යම් මතභේදාත්මක තත්වයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ හේමල් රණසිංහ තමන් සම්බන්ධයෙන් කිසිම දෙයක් ප්‍රකාශ කරන්න එපා කියලා අවවාද කළා කියලා. ඊට පස්සේ හේමල් ගැන කිසිම දෙයක් ඔහු ප්‍රචාරය කරලත් නෑ කතා කරලත් නෑ කියලා. ඊට පස්සේ මාර්යා චිත්‍රපට විචාරයේදී හේමල් රණසිංහ සම්බන්ධයෙන් කිසිම දෙයක් නොකිව්වා කියලා තමයි මේ පහර දීම සිදු කළා කියලා තමයි පැමිණිලිකරුගේ ස්ථාවරය වෙලා තියෙන්නේ. අද අධිකරණයට කියපු විදිය මම දන්නේ මේ වෙච්ච දේවල් අධිකරණයට නීතිඥ අජිත් පතිරණ මහතා ඉදිරිපත් කරපු කරුණු. එතකොට මුලින්ම යම් කිසි දෙයක් කිව්වා කියලා මොකුත් කියන්න එපා කියලා අවවාද කරලා තියෙනවා. පසුව මොකුත් කිව්වේ නැහැ කියලා තමයි මේ පහර දීම සිදු කරලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්තුමා මේක පහර දීමකට අදාළ යැපදිය හැකි වරද්දක් සම්බන්ධයෙන් තියෙන තත්වයක් කරුණු සලකා බලලා ලක්ෂයක ශරීරපයක් මත මුදා හැරීමට නියෝග කරලා තියෙනවා හේමල් රණසිංහව. මේ මාස 14 වෙනිදා මෙම නඩුව නැවත කැඳවීමට නියමිතයි. හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙක් වෙන බණ්ඩාර රඹුක්වැල්ල ලබන 10 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන්න නියම කරලා තියෙනවා. ඔහු අද අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. මුදල් විශුද්ධීකරණය පිළිබඳ වෙල්ලූ චෝදනාවලට අදාළව සිදු කරන විමර්ශන මත පදනම් වෙලා තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ඔහුගේ නිවසේදී.
දැන් ඔහු මං හිතන්නේ ඔහුගේ නිවස වැල්ලවත්ත ප්‍රදේශයේ මේ තමයි තියෙන්නේ. එතකොට ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්. UDM සෙනවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල කියන එක තමයි ඔහුගේ නම, සම්පූර්ණ නම. මේ කවුද කැහැලිය රඹුක්වැල්ලට අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට අයථා ලෙස උපයාගත්ත මේ මුදල් විශුද්ධී කිරීමට ආධාර අනුබල දුන්නායයි කියලා තමයි කියන්නේ ඔහු. එතකොට මේ සම්බන්ධයෙන් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වෙද්දී පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. මේ කැහැලිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ අය මුදල් විශුද්ධී කිරීමේ වැරදිවල යොමු වෙච්ච ආකාරය සම්බන්ධයෙන් ඒ විමර්ශනයට අදාළ මීට කලින් පුද්ගලයෙක්ත් අඩංගුවටපත් වුණා ආධාර අනුබල දීම සම්බන්ධයෙන්. ඒ විමර්ශනයේ තවත් ප්‍රගතියක් ලෙස තමයි මැණික් ව්‍යාපාරිකයෙක් වූ මේ සෙනවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල කියන කැහැලිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙක්වත් අඩංගුවට ගැනීම සිදු කරලා තියෙන්නේ. එතකොට මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතේ වැරද්දක් සිදු කළායයි කියලා තමයි ඔහුට චෝදනාව එල්ල වෙන්නේ. අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. මේ හේමල් ඇවිල්ලා ආපු විදිය තියෙන උසාවියට පොඩ්ඩක් බලමුද? බලලා විස්තරය කියන්න. මේක වෙන්නේ නෑ මේ පොලිසියෙන් යන එකනේ. පොලිසියෙන් උසාවියට යනවා. දැන් ඇත්තටම දැන් හේමල් රණසිංහගේ මේ සිද්ධියට අදාළව පොලිසිය හේමල් රණසිංහට කෝල් කරනවා මේ අවස්ථා කීපයකදී. ඔහුගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මාතර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ අම්මට කෝල් එකක් දීලා තමයි විස්තරය කියලා ඊට පස්සේ තමයි අද දිනේදී ගෙන්නගෙන තියෙන්නේ. දැන් අධිකරණයට කරුණු දක්වලා තිබුණා ෆෝන් එක මේ කොල්ලුපිටි ප්‍රදේශයේ නැති වුණා. ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටි පොලිසියට පැමිණිල්ලක් සිදු කරලා තියෙනවා. ඒ හින්දා තමයි මේ පොලිසියට සහයෝගය දක්වන්න බැරි වුණේ. නැත්තම් මේ පොලිසිය යන්න බැරි වුණේ. නැත්තම් මම දැනගත්තා නම් ඒ වෙලෙම පොලිසියට ගිහිල්ලා ප්‍රකාශයක් ලබා දෙනවා කියන අධිකරණ ඉදිරිපත් කරලා තිබුණා. හේමල් රණසිංහ පාර්ශවයෙන්. කෙසේ වෙතත් අනිත් පාර්ශවයේ චෝදනා කරන්නේ මේ හිතාමතාම පොලිසිය මගහැරලා ඉන්න කරපු උපක්‍රමයක් හැටියට තමයි අනිත් පාර්ශවය මේක බලන්නේ. ඉතින් කෙසේ වෙතත් මේක පහර දීමක් සිද්ධියක්. දැන් කියන විදිහට හේමල් රණසිංහ කියන විදිහට යාළුවෝ දෙන්න ගහගෙන තියෙන්නේ යම් සිද්ධියකට. නේ ඔහු කියන විදිහට නන්නේ. ඉතින් දෙන්නම යාළුවෝ කියලා. ඉතින් බලමු අධිකරණයේදී ඉදිරියේදී වෙන දේවල්. සංවර්ධන නිලධාරීන් උපවාසය අත්හරින්න තීරණය කරලා තියෙනවා. ජනාධිපතිවරයාත් එක්ක අද සාකච්ඡාවක් පැවැත්වුණා. ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කරලා තිබ්බ මාරාන්තික උපවාසය තමයි මේ විදිහට తాවකාලිකව අත්හැර දමන්න තීරණය කරලා තියෙන්නේ. ඔවුන් දින 9ක් පුරා උපවාසයේ නිරත වුණා. වසර 7ක සිට පාසල් වල ඉගැන්වීම සිදු කරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නයි කියලා ඉල්ලමින් තමයි මේ දින 9ක් පුරා උපවාසයේ නිරත වුණේ. මාරාන්තික උපවාසයට එක්වෙච්ච පුද්ගලයන් 7 දෙනෙක්ගෙන් 6 දෙනෙකු සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම හේතුවෙන් අවස්ථා කිහිපෙදී රෝහල්ගත කරලා තියෙනවා. දැන් අද උදේ තිබ්බනේ ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡාවක්. ඒකෙදී පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර තිබ්බ සාකච්ඡාවේදී අත්නොමතික ලෙස සංවර්ධන නිලධාරීන් ආයතනගත කිරීම නතර කිරීම එවිට ආයතනගත වීමකින් තොරව දීර්ඝකාලීනව පාසල් පද්ධතිය රැඳීමට හැකියාව හිමිවීම පාසල් වල වසර 7ක් ඉගෙනූ පාසල් සංවර්ධන ගුරුවරු ගුරු සේවයේ ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය ක්‍රමවේද නිර්මාණය කිරීම යන කරුණු වලට එකගත්වය පළ කරලා තියෙනවා. ඒ හේතුවෙන් තමයි මේ උපවාසය తాවකාලිකව අත්හරින්න තියෙන්නේ. මොකක්ද එකඟතාවය? අත්නොමතික ලෙස සංවර්ධන නිලධාරීන් ආයතනගත කිරීම නතර කිරීම එවිට ආයතනගත වීමකින් තොරව දීර්ඝකාලීනව පාසල් පද්ධතියේ රැඳීමට හැකියාව හිමි වේ.
පාසල්වල වසර 7ක් ඉගැන්වූ පාසල් සංවර්ධන ගුරුවරු ගුරු සේවයට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය ක්‍රමවේදය නිර්මාණය කිරීම. ක්‍රමවේදික විභාගය. ඔව්. එතකොට විභාග ලියන්න ලෑස්ති. අපි අහමු එහෙනම් මොකටද මේ උද්ඝෝෂණ කළේ? උද්ඝෝෂණ නම් කවන්නේ නැහැ. උපවාස. උද්ඝෝෂණ නවලන්නේ නැහැ. මේ මොකද කියන්නේ කියලා ලියන්න ලෑස්ති නා. මම විරාජ් මනරංග ලංකා පාසල් සංවර්ධන නිලධාරී සංගමේ ලේකම්. එතකොට අද දවසේදී දින 9ක් පුරාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අපි මාරාන්තික උපවාසයක නිරත වෙලා ඉන්නවා. ඒ සඳහා ජනාධිපතිවරයා අද දවසේදී අපිට සාකච්ඡාවක් ලබා දුන්නා. මේ සාකච්ඡාවේදී අපි බොහෝ දේ සාකච්ඡා කරා. පැය දෙකමාරකටත් වඩා වැඩි කාලයක් ජනාධිපතිවරයා අපිත් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඒ විදියට සාකච්ඡා පවත්වලා මේ ප්‍රශ්න කතා කරාට බොහොම ස්තුතියි කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. ඒ වගේම අපිට අවශ්‍යතාවයක් නැහැ ජනාධිපතිවරයාත් එක්කවත් වෙන කාත් එක්කවත් ගැටුමක් ඇති කරගන්න. අපිට අවශ්‍යතාවය තියෙන්නේ අපේ නිලධාරීන්ට ගුරු සීනිය සැබෑ කරගන්න අවශ්‍ය කරන ඒ ක්‍රමවේදය හදාගන්න. එතකොට ජනාධිපතිවරයාගේ සාකච්ඡාව ඇතුලේ ජනාධිපතිවරයා පැහැදිලිව කිව්වා මේ වෙනකොට අත්නොමතික විදියට අපේ නිලධාරීන් ආයතනගත කිරීම සිදු කරනවා. ඒ ආයතනගත කිරීම නතර කරනවා කියන කාරණාව පැහැදිලිව එතුමා කිව්වා. එතකොට අපේ සියලුම සමාජිකයන්ට ආයතනගත වීමකින් තොරව පාසල් පද්ධතියේ දීර්ඝ කාලීනව නැත්නම් දිගටම රැඳෙන්න අවස්ථාව හිමි වෙනවා. ඒක අපි ලැබූ ජයග්‍රහණයක් බව අපි කියන්න ඕනේ. ඒ වගේම තමයි පාසල් වල වසර 7ක් උගන්වපු මේ ආදරණීය ගුරුවරු සියලු දෙනාම ගුරු සේවයට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය නිර්මාණය කරනවා කියන කාරණාවත් ජනාධිපතිතුමා කිව්වා. ඒ නිසා අපි කල්පනා කරා මේ රටේ විධායක ජනාධිපතිවරයා, මේ රටේ ප්‍රධානියා, මේ රටේ නායකයා, එතුමාගේ අපිට ලබා දුන්නු පොරොන්දු, ඒ ලබා දුන්නු දේවල්, එතන අධ්‍යාපන ලේකම්තුමා නාලක කළුයා මහත්මයා, ඒ වගේම තවත් නිලධාරීන් බොහෝ දෙනෙක් හිටියා. ඔවුන් ඒවා සටහන් කරගත්තා සහ ඉදිරියේදී දේවල් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා කියන කාරණාව සඳහන් කරා. ඒ නිසා අපි මේ දේවල් විශ්වාස කරනවා. හැබැයි ඒ දේවල් බිඳ වැටුනොත්, ඒ දේවල් ඔය කියපු ආකාරයට සිදු නොවුනොතින් අපි දැවැන්ත ක්‍රියාමාර්ගවලට යන්න කිසි වෙලාවක පසුබට වෙන්නේ නැහැ කියලා දේ අපි මතක් කරන්න ඕනි. ඒ ජනාධිපතිවරයා ලබා දීපු පොරොන්දුවත් එක්ක අපි සියලු දෙනාටම ගුරු සීනිය සැබෑ කරගන්න අවස්ථාව ලබා දීම සහ අපි සියලු දෙනාම ආයතනගත කිරීම, අත්නොමතික ආයතනගත කිරීම නතර කිරීම ආදී බොහෝ සාධනීය උත්තර ලබා දීපු නිසා අද දවසේදී දින 9ක් පුරාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා තිබුණු මාරාන්තික උපවාසය අපි తాවකාලිකව නතර කරනවා. ඒක ඇල්ල අපි වෙනම කියනවා, ආයෙත් කියනවා, తాවකාලිකව මාරාන්තික උපවාසය නතර කරනවා. මේ ක්‍රියාදාමයන් తాවකාලිකව නතර කරනවා. මේ රටේ විධායක ජනාධිපතිවරයා ලබා දීපු තීන්දුව තීරණත් එක්ක ඒක විශ්වාස කරලා. ඒ විශ්වාසය කඩ කරන එකක් නෑ කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය කඩ වෙන්නේ කොයි වෙලාවේද? යලිත් ජනාධිපතිතුමනි අපි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එදාට ඇති. ඒ කියන්නේ දැන් ඔබතුමාලා ජනාධිපතිත් එක්ක සිදු කරපු සාකච්ඡාව සාර්ථකයිද? කියන්නේ ප්‍රතිඵලදායකයි කියන එකද කියන්නේ? අපි බලාපොරොත්තු වෙච්ච කාරණා ගොඩක් සාකච්ඡා කරා සහ සාර්ථක මට්ටමක අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ සාකච්ඡාවේ ප්‍රතිඵල ක්‍රියාත්මක වීම තුලම තමයි සාර්ථකත්වය රඳා පවතින්නේ. අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන් ජනාධිපතිතුමා සඳහන් කරා සේ ක්‍රියාත්මක වේවි කියලා. ඒ කියන්නේ දැන් මේ ඔබතුමාලට පොරොන්දු වුණාද ගුරු විභාගයකින් තොරව ඔබතුමාලා බඳවා ගන්න කියලා? ඒ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරනවා කියලා. ඒ කියන්නේ ගුරු විභාගෙ තියන්නේ නැහැ කියලා කිව්වද? ඒ ක්‍රමවේදය නිර්මාණය කරලා දැනුවත් කරන්න කියලා. වැඩි දිස්තර. ගුරු විභාගයේ තිබ්බොත් ඔබතුමාලා ඒකට එකඟයිද? ඒක අපි බලමු මේ ක්‍රමවේදය අපිට කිව්වට පස්සේ. ඉතින් ඒක නුපාසකරේ. ඒ කියන්නේ ඔබතුමාලා සතුටෙන්ද යන්නේ මෙතනින්? ඔව් අපිට සතුටුයි මේ රටේ විධායක ජනාධිපතිවරයා විදිහට ඔහු අපිට ලබා දුන්නු පොරොන්දුත් එක්ක. ඒක නිසා අපි කියනවා අර කටමැද දොඩවන ඇමතිවරු മന്ത്രിවරුන්ට ජනාධිපතිතුමත් එක්ක මිනිස්සෙත් එක්ක ප්‍රශ්නයක් කතා කරන විදිහ ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගන්න බැරි නම් අපි උගන්නන ඉස්කෝලේකට එන්න අපි උගන්නන. ඔබතුමාලා දැන් මේක මේ අතාරින්නේ මේක දැන් දිගටම ඇදගෙන යන්න බැරි කමටද නැත්නම් තාම ඔබතුමාලාට කියලා නැහැනේ හරියට පොරොන්දු වෙලා නැහැනේ. නෑ කිසිසේත්ම මේක ඇදගෙන යන්න බැරි ප්‍රශ්නයක් අපිට නෑ. 16600ක් ඉන්නවා 16600න් 10 දෙනා අපිට බෙදලා දැම්මත් මේක දවස් කීයක් අදින්න පුළුවන්. ඒක ඇදගෙන යන කෙනේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නෙට යම් කිසි සාධාරණ උත්තරයක් ලබා දෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා ඒකට දක්වන ප්‍රතිචාරයක් විදිහට තමයි මේක නතර වෙන්නේ. ඒ ප්‍රතිචාරය
ඔබගේ පැත්තෙන් ජනාධිපතිවරයාගේ නිලධාරීන්ගේ පැත්තෙන් සතුටුදායක නොවුනොත් දැවැන්ත ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්න. ඒ කියන්නේ කවදද ඔබතුමාලා ගුරු සේවයට ගන්න කියන එක පැහැදිලිව කිව්වද? ඉදිරියේදී ඒ සඳහා ක්‍රමවේදය නිර්මාණය කරලා අපිව ගන්න ක්‍රමවේදය සකස් කරලා ඒ ගන්න කටයුතු සූදානම් කරනවා කියලා කඩිනමින් අපිව ගන්න මේ දැනටමත් ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි එක්සෑම් එක ලියලා යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. දැන් මෙහෙමයි. දැන් ඇත්තටම 2015 පස්සේනේ මේ 17 හරි මට මතක විදියට මට දිනේ මතක නෑ. අවුරුදු 17 හරි 2018 හරි යහපාලන කාලේදී පටන් ගත්තා මේ මොකද්ද මේ සංවර්ධන නිලධාරීන් උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරීන් හිටියට පත්වීම ලබා දීම. එතකොට උපාධිධාරීන්ට මේ රස්සාවක් ලබා දෙන්න ඕනේ කියලා අර ඒ මේ මොකක් හරි රස්සාවක් ලබා දෙන්න ඕනේ කියන කීමට වගේ තමයි ඒ රස්සාව මම නම් ඒ කාලෙදිත් දෙක්කේ එහෙමයි බියුයක් තිබුණේ බියුයක් තිබුණේ නිකන් එක එක රජයේ ආයතන වලට සංවර්ධන නිලධාරී කියලා පත්වීම් ලබා දුන්නේ. එතකොට පාසල් වලත් ඒව මේ අධ්‍යාපන දෙපාර්තමේන්තු වලට පත් කරපු ඒ සංවර්ධන නිලධාරීන් තමයි පාසල් වලත් ඉන්නේ. ඒ පාසල් වලට පත්වීම් ලැබිච්ච සංවර්ධන නිලධාරීන් පාසල් කීපයකම ඒ කාලේ ඉඳන්ම උගන්වනවා. ඒ කියන්නේ ටීචර්ස්ලා නැති අවස්ථාවක රිලීෆ් සබ්ජෙක්ට් එක කරන්න ගිහිල්ලා ඊට පස්සේ සමහර පාසල් වල සමහර සංවර්ධන නිලධාරීන් දිගටම උගන්වනවා. හරිද? ඒක අපි පිළිගන්න ඕනේ. ඒක ඇත්තටම එහෙම වෙනවා. ඒකට වෙනත් හේතු තියන්න පුළුවන්. හැබැයි එහෙම වෙනවා. මම දන්නවා. පුද්ගලිකවම දන්නවා මම. එතකොට ඊට පසුව අවස්ථා කීපයකදී සංවර්ධන නිලධාරීන් කියලා උපාධිධාරීන්ට රස්සාව දීලා එක එක රජයේ ආයතන වලට පත් කළා. ඒ වෙද්දිත් පාසල් වලටත් පත්වීම් ලබා දුන්නා. ඒ ඔක්කොම වුණා. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ මේක සමස්තයක් වශයෙන්ම සංවර්ධන නිලධාරීන් කියලා එකපාරට තමයි මේ ජොබ් එක ඔක්කොමලාට ලබා දෙන්නේ. මේ රස්සාව ලබා දෙන්නේ. එතකොට පාසල් වලට පත්වීම් ලැබිච්ච අයට ඒ කාලේදී ඒ කියන්නේ යහපාලන ආණ්ඩු කාලේදී දෙන අවස්ථාවේදී මගේ යාළුවන් කීප දෙනෙක් හිටියා. ඒ හින්දා තමයි මම මේක හොඳ ආකාරයෙන්ම දන්නේ. මේ පාසල් වලට පත්වීම් ලැබෙන අවස්ථාවලදී අධ්‍යාපන ඒ පළාත් මට්ටමේ තියෙන අධ්‍යාපන දෙපාර්තමේන්තු වල ඒගොල්ලන්ට කියලා තිබ්බ අනාගතයේදී මේක මේ ගුරු සේවයට ඕගොල්ලන්ව බඳවා ගන්නවා කියලා. එහෙම පොරොන්දුවක් වාචිකව ඒ කියන්නේ ලිඛිතව මොකුත් දීලා තිබුණේ මම දන්නා තරමේ වාචිකව ඒගොල්ලන් කියලා තිබ්බේ. ඒ හින්දා දිගටම මේකෙන් වැඩ කටයුතු කරන්න රිලීෆ් සබ්ජෙක්ට් එක කරන්න මේ අරක කරන්න මේක කරන්න කියලා උපදෙස් මාලාවකුත් දීලා තිබ්බා. එතකොට දැන් ඒක මේ මං කියන්නේ මේ එක එක ආණ්ඩුවල ගන්න ප්‍රතිපත්තිමය තීන්දුවල තියෙන දුර්වලතා මේවා. මේ උපාධිධාරීන්ට රස්සාවක් ලබා දෙද්දී මේ අනාගතයේ ඇතිවිය හැකි ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සූදානම් වෙන්න ඕනේ. මෙහෙම එකපාරට නිකන් රස්සාවක් දාලා අත හොද ගන්නව නෙමෙයි. එතකොට එතනින් පටන් ගත්ත ප්‍රශ්නේ දිගටම ආවා. ඒගොල්ලන්ට මේ කියපු විදිහට මේ ගුරු සේවයට ඒගොල්ලන්ව බඳවා ගත්තනේ. එහෙම ඒ දේවල් වුණා. ඊට පස්සේ ප්‍රමාණිකූලව එද්දී මේ වෙද්දී ඊට අමතරව මේ රජයේ විශ්වවිද්‍යාලවල මේ පාස් අවුට් වෙච්ච තවත් උපාධිධාරීන් කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් බලාපොරොත්තු වෙනවා රජයේ රස්සාවක්. ඒගොල්ලන් මේ ගුරු වෘත්තියට ප්‍රවේශයක් ලබාගෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට කාලයක් තිස්සේ පාසල් වල සංවර්ධන නිලධාරීන් හැටියට බඳවාගත්ත පිරිසකුත් ඉන්නවා. දැන් මේගොල්ලන් කොහොමද බැලන්ස් කරන්නේ? දැන් ගුරු වෘත්තියට අලුතින් බඳවා ගැනීම සිදු කරද්දී කොහොමද මේගොල්ලන් බැලන්ස් කරන්නේ? එතකොට තරංග විභාගයක් හරි මොකක් හරි තියලා ඒගොල්ලන්ව ගන්න ගුරු වෘත්තියට ගන්න මේ ක්‍රමවේදයක් හදද්දී කාලයක් තිස්සේ පාසල් වල හිටපු අය ඒකට විරුද්ධ වෙනවා. අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා, අපි උගන්නලා තියෙනවා, අපිත් මේ මොකද්ද ඩිග්‍රී එකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා කියන්නේ. හැබැයි ඩිග්‍රී එක ගත්ත එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. මෙතන තියෙන ප්‍රශ්නේ දැන් අලුතින් ගුරු සේවයට එන්න බලාගෙන ඉන්න අය ඩිග්‍රී එකක් තියෙන අය තමයි. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ දැන් අර කාලයක් තිස්සේ ඒගොල්ලන් පාසල් වල වැඩ කරපු එක. සංවර්ධන හැබැයි ඒගොල්ලන්ගේ ටයිටල් එක සංවර්ධන නිලධාරීන් කියන ටයිටල් එක යටතේ තමයි වැඩ කරලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට මීට වඩා පුළුල් විදියට විසඳුමක් හොයන්න වෙනවා. ඒකින් අර්ථය වෙන්නේ විභාගයකින් තොරව ගුරු වෘත්තියට බඳවා ගන්න ඕනේ කියලා හරි මොකක් හරි. දැන් ඒගොල්ලන් කියන විදිහට නම් මටත් දෙනුනේ විභාගයට එකඟ වෙලා වගේ. මම දන්නේ නැහැ මොනවද උනේ කියලා. හැබැයි හරි ක්‍රමවේදයක් හදමු කියලා විතරයි කියන්නේ. ඒක ගැන මේ
සභානායකවරයා පාර්ලිමේන්තුවේ අද කතා කරනවා ජනාධිපතිවරයාත් එක්ක තිබ්බ සාකච්ඡාවෙන් පස්සේ මේ ඇතුළත එකඟතාව මොනවද සාකච්ඡාවේ මොනවද උනේ කියලා අපි ඒකට කලින් ගරුව සභාපතිතුමනි මම හිතුවා අද දිනේදී මේ විවාදයේ මම හිතන්නේ විශාල දේශපාලන විවාදයක් නෑ මේ අද TRC regulations ගැන ඒ නිසා මේ අවස්ථාව වැදගත් කරුණු කීපයක් ගැන කරුණු දක්වන්න යොදා ගන්න. ඔබතුමා දන්නවා අපේ මේ විපක්ෂයේ മന്ത്രിතුමාලා ගොඩාක් ලොකුවට ගිහිල්ලා මේ තාපොඩ්ඩෙන් අපේ විපක්ෂ ናයකතුමා ලේත් දෙන්න යනවා තාපොඩ්ඩේ. එතුමා මේ ලේන් අසං කළා දෙන්නත් ගියා මේ මොනවාද මේ සංවාදන නිලධාරීන්ගේ ප්‍රශ්නයට අපි ඇත්තටම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අපේ විපක්ෂ නායකතුමා ඒ ලේදන් දින ක්‍රියාවලියෙන් බේරගත්තට මේ දැන් ජනාධිපතිතුමා එක්ක ඒ සංවාදන නිලධාරී මහත්වරු කතා කරලා ඒගොල්ලෝ එකඟ වෙලා තිබෙනවා ඒ විසඳුම තමයි ප්‍රධාන කොටස සංවාදන නිලධාරීන් සියලු දෙනාම ඒගොල්ලන් විභාගයට ලියනවා ගුරු විභාගයට ලියනවා ඒක කිව්වේ නෑ විභාගයෙන් විශාල පිරිසක් බඳව ගන්න තමයි අපි උත්සාහ කරන්නේ උපරිම වශයෙන් සංවාද නිලධාරීන් විතර මගේ දැනීම හැට ගරු සභාපතිතුමනි 52000ක් ඉන්නවා මේ විභාගයට සුදුසුකම් ලැබපු අය. ඒ විභාගයට 52000ක් ඉන්නවා. ඒ 52000 විභාග ලිව්වම ඒකෙන් සුදුසුකම් ලබන අය තමයි බඳව ගන්න පුළුවන් ගුරු ව්‍යවස්ථාවට අනුව සහ අභියාචනා කරන නඩු තීන්දුව අනුව. ඒ නිසා ඒ ගැන කරුණු පැහැදිලි කාට පස්සේ ඒ සංවාද නිලධාරීන්ගේ සංගමේ ප්‍රධානීන් එකඟ වෙලා තිබෙනවා ගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවේදී විභාග ලියන්නත් විභාග ලියලා ඉතින් ඒකට සිළු දිනාටම සමත් වෙන්න බැරි වුණොත් ඒ ඉතුරු වෙන පිරිසට අපි වෙනම යම් කිසි විසඳුම් වලට යන්නම් කියලා. ඒ නිසා එතන ගරු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ විපක්ෂ නායකතුමා ලේ දෙක් ක්‍රමවේදයක් කිව්වා. එතකොට මේ කොහොමද එකඟ වෙලා දින විභාගෙ ලියන්න. කලින්ම ඔක් කරා නම් අපරාධ මිනිස්සු ආයතනෙක නෑ ඒක මීට කලින් තියෙනවනේ දැන් බිමල් රත්නායක ඇමැතුමත් මතක් කරනවා නම් මීට කලින් සංවර්ධන නිලධාරීන් අභියාචන අධිකරණයේ පැත්සම් ඉදිරිපත් කළා නඩු මගට ගියා. එතකොට ඒකෙන් යම් එකඟතාවයකට ඇවිල්ලා පැත්සමේදී යම් එකඟතාවයක් ආවා නීතිපතිවරයා සමග. එතකොට ඒ දේවල් ඔක්කොම බලපානවනේ මේවට. දැන් බිමල් රත්නායක ඇමැතුමා කියන ආකාරයට ජනාධිපතිවරයා සමග අද සාකච්ඡාවේදී යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ක්‍රමවේදය හදන්න ඕනේ කොහොමද? ඒ ක්‍රමවේදයේ තියෙන දේවල් මොකක්ද කියන එක ඒගොල්ලෝ නොකියුවට ද පාර්ලිමේන්තුවේදීනේ කියන්නේ. අපි විශ්වාස කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේදී බොරු කියන්නේ නැහැ කියලා විශ්වාස මතනේ අපි මේක ඉදිරිපත් කරන්නේ. එනකොට ජනාධිපති නම් කිව්වා ජනාධිපති නම් කිව්වා බොරු කියනවා නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා කියලා. ඉතින් ජනාධිපති නෙමෙයිනේ මෙතන කියන්නේ. වාසේ අත්තරියන් පස්සේ දර්ශනක් තියෙනවා ඒක චුට්ටක් බලන්න. ජනාධිපති ජය ඒ බහලියන්නේ තියෙන උතරවිය. දෙංගින් පාඩම් කරා. LOLC රන් විරාජ් පැහැදිලි කරන්න මීඩියාකටත් වෙන්න. පැහැදිලි කරන්න මචං ගරු ජනාධිපතිතුමා කියලා තිබ්බා සාකච්ඡාවේ පැය දෙකක් තියෙනවා. ආවත් විදියට පැය දෙකක් මාරක් තියෙනවා. අපිට බහන්න සම්පූර්ණ එක උනත් එතුමා එක උනත් කැපිටල් පේපර් එක දාලා අදුදාන මුදපාව ඒක අපාරණ බාහිර මුණ දෙන්න ඕනේ. ඔක කිව්වේ නෑ අතනදී. ක්‍රමවේදයක් හරි නේද? ඔව්. සහ අපි මේ කසපඩත් අවස්ථාව දෙමු සහ විභාගාධිපති තුමා. ඔව් ඒ දෙකම වර කැටින් අපි මතක් කරමු. මේ බලංගොඩ කස්සප හාමුදුරුවන් සහ මේ තිරුකුණාමලයේ කල්යාණ වංශතිස්ස හිමියන් ඒ දෙදෙනාම අභියාචන අධිකරණයේදී පෙත්සම් ඉදිරිපත් කරලා තිබුණා. තමන්ව තිරුකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධී නීතියට පටහැනි. ඒ හින්දා රිට් ආඥාවක් නිකුත් කරන්න කියලා ඒ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමේ නියෝගය අවලංගු කරලා
රිට් ආඥාවක් නිකුත් කරන්න කියලා. ඒ සම්බන්ධයෙන් ගිය සතියේදී දීර්ඝ ලෙස මේ අභියාචනාධිකරණය සලකා බලලා තිබුණා. එම පෙත්සම්වල තීන්දුව අද දිනේදී ප්‍රකාශයට පත් කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල තමයි මේ නියෝගය අද දිනේදී ඒකමතිකව ප්‍රකාශයට පත් කළේ. එතකොට මේදී සලකා බලලා තිබුණා විශේෂයෙන්ම කස්සප හාමුදුරුවන් සහ කල්යාණ වංශතිස්ස හාමුදුරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරපු ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා අධිකරණයේදී ගිය සතියේදී කරුණු ඉදිරිපත් කරලා තිබුණා. මහේස්ත්‍රාත් අධිකරණයේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ මේ හිමිවරන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගත්ත ක්‍රියා මේ ක්‍රමවේදය වැරදි කියලා ඊට අමතරව හුඟක් කාරණා ඉදිරිපත් කරලා තිබුණා. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් කරන බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබා දී යුතුයි කියන ඒ පදනමින් මෙතන එහෙම දෙයක් වෙලා නැහැ. පොලිසිය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තේ කටයුතු කරලා තියෙනවා. මේගොල්ලන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න වෙරළ සංරක්ෂණ පනත පාවිච්චි කරලා තියෙන වගේ දේවල් ඉදිරිපත් කරලා තිබුණා. ඒ කාරණාවට පිළිතුරු දෙමින් වගඋත්තර මේ රිට් පෙත්සම් වල වගඋත්තර කරුවන් වෙනුවෙන් පෙනී හිටපු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම්ද ආබ්‍රෝ මහතා කරුණු දක්වලා තිබුණා. මේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝග දෝෂ සහිත නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන් ආකාර තියෙනවා. මහාධිකරණයට යන්න තිබුණා. මහාධිකරණය අපපැත්සමක් ඉදිරිපත් කරන්න තිබුණා. මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරලා මේ මොකද්ද මේ මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව ප්‍රතිශෝධන කරගෙන ප්‍රතිශෝධන ආයුධ පත්‍රයක් ඉදිරිපත් කරන්න තිබුණා. එතකොට ඒ අවස්ථාව ඔක්කොම මග අරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේක ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. එතකොට තීන්දුව පිටු 20කින් යුත් තීන්දුවක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමා රොහන්ත අබේසූරිය මහතා කිව්වා තීන්දුව පිටු 20කින් යුත් තීන්දුවක් කියලා. හැබැයි තෝරාගත් කොටස් ටිකක් අධිකරණයේදී විවෘත අධිකරණයේදී අද උදේ ප්‍රකාශයට පත් කළා. එහිදී විශේෂයෙන්ම රොහන්ත අබේසූරිය විනිසුරුතුමා සඳහන් කරපු කාරණේ තමයි මේ පැත්සම් වල කියන්නේ මේ රිට් පැත්සම් වල ඉල්ලන සහන ලබා ගැනීමට විකල්ප අධිකරණමය මේ ක්‍රියාමාර්ග තිබ්බා. ඕනතරම් තිබ්බා. එහෙම තිබියද්දී තමයි අභියාචනා අධිකරණයට පැත්සම්කරු ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම පැත්සමේ කියන මේ සම්බන්ධයෙන් දේවල් වෙන්න පුළුවන්, අනිකුත් සහන වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට වගේම අභියාචනා අධිකරණයේ පහළ අධිකරණ වලට පැහැදිලිව බලතල පුළුල් බලතලයක් තියෙනවා. ඒ හින්දා ඒගොල්ලන්ට ඒ බලතල ක්‍රියාත්මක කරන්න ඉඩ ලබා දී යුතුයි කියන පදනම අභියාචනා අධිකරණයේදී අභියාචනා අධිකරණයේ තීන්දුව කරලා තිබුණා. ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියන එක. අනික මේ විකල්ප නීතිමය ප්‍රතිකර්ම තියෙන අවස්ථාවක පහළ අධිකරණ වල කටයුතු වලට මෙදිහත් වීමට අභියාචනා අධිකරණය කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන පදනමින් තමයි මේ රිට් පැත්සම නිෂ්ප්‍රභා කිරීමට නැත්නම් විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනා අධිකරණයේ තීන්දුව කළා. කෙසේ වෙතත් ඊයේ දිනේදී තිරුකුණාමලේ මේ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට අනුව කස්සප හාමුදුරන් ඇතුළු 10 දෙනාම ලබන 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්නේ. සහ විගණකාධිපති ධූරය අද පත් කළ තිබ්බ LSI ජයරත්න මහත්මිය තමයි අලුත් විගණකාධිපති හැටියට පත් කළ තිබේ. කොහොම හරි මාස 10ක් විතර විගණකාධිපති ධූරය හිස් වෙලා තිබ්බා. පහුගිය 2025 අප්‍රේල් මාසේ තමයි ධූරයෙන් විශ්‍රාම ගත්තේ. ඒ අනුව ඉතින් 42 වෙනි විගණකාධිපතිවරයා හැටියට ඇයව පත් වෙනවා. රයිට්. හරි එහෙනම් අපි අද මේ මම දැක්කම කමෙන්ට් එකක් තියෙනවා. මම කමෙන්ට් එකක් තියෙනවා මේ අර ග්‍රැමි අවෝඩ්ස් වල මේ දලයි ලාමා දුමාට හම්බුණානේ හොඳම ඔඩියෝ බුක් එකකට. මේ හැබැයි ඊළඟ පාර කත්නෝරුයි හඳුනන දුන්න නැත්නම් බලන්න. රයිට් මේ තව කමෙන්ට් තිබ්බා මං ගැන කමෙන්ට් තිබ්බා මම ඒවට වෙනම උත්තර දෙන්න දැන් වෙලා නැහැ ගොඩක් වෙලා ගියා. අපි කොහොමද ඒකට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඉන්නේ. මේ ඒකෙදි කතා කරමු යම් පරක් වෙන්නේ. එහෙනම් අපි ගියා සුබ දවසක්.